රසයයි මට අද උත්තරයක් ඕනේ. මට ඔගේ ඇස් බලාගෙන කතා කරන්න ඕනේ. මිස්සරි ලස්සනයි. තරුණයි. ගතිගුණ හොඳයි. මිස් වගේ කෙල්ලෙට ආදරය කරන්න මේ ලෝකේ කොල්ලෙක් ගොඩාක් තින් කරලා තියෙනවා. මම මිස්ට ආදරේ. ගොඩක් ආදරේ. මම මිස්ට මගේ පණ උනත් දෙනවා. මල් තියෙන ලස්සන බලන්න. විඳින්න. මං කැමති නෑ මේ මල කඩලා ටික වෙලාවකින් පරවලා යනවා දකින්න. මං කැමති මේ මල ඉදිකටම හිටිය තියෙනවා. ඒ නිසා මේක. මම බොරුකාරයෙක්. අයියෝ මට මෙච්චර නංගුනේ. අයියෝ මගේ පපුවට කතා කරේ. තනි වෙච්ච කෙල්ලෙක් නිදහස හොයාගෙන ආවම ඔය කතා කරේ නැද්ද? ඇත්ත. ඒ සේරම ඇත්ත නම් මං ඔයාට ආදරය කරන එක විතරක් කොහොමද වැරදි වෙන්නේ? මට සමා වෙන්න මිස්. මොකටද? මම ජීවත් වෙනවද නැද්ද කියලා තීරණය කරන්න තියෙන අන්තිම දවස අද. දැන් ඔයාට ඕනේ මම මැරෙන්නද? ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඔයා කවුද මට උපදෙස් දෙන්නේ? මිස්. මට සමා වෙන්න මිස්. දැන් එතකොට අමිල පුතා කවද්ද ඕස්ට්‍රේලියා යන්නේ? කවද්ද යන්නේ? තව මාස 4ක් විතර තියෙනවා ආන්ටි. මාස 4ක්. මේ අපි ඊට කලින් මේ මංගල්‍ය පිළිවෙලක් කරගත්තොත් හොඳයි කියලායි මට නම් හිතෙන්නේ. මිසිස් ගුණවර්ධන දාගන්න. මිසිස් ගුණවර්ධන මොකක් හරි හිතේ ප්‍රශ්නයකින්ද ඉන්නේ? නෑ නෑ මේ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මම මේ කල්පනා කරේ ඉතින් මේ හදිස්සියේ ආවට ගියාට වෙඩින් එකක් ගන්න බෑනේ ඒකයි. කෙසෙල් ගෙඩියක් කඩලා. ටොමියා ලිහාගෙන දන්නේ නැහැ නේ? ටොමියෝ බදින්න අමතකුණා මං හිතන්නේ. මම බලන්න. හරි හරි. මම බල්ලෙක්. රුසියාවෙන් ගෙනා. මෙතු උඹ එහෙනම් මගේ කනෙලු රින්ගු ඈ උඹ කොහෙද ගියේ කියපන් කොහෙද ගියේ ඇයි? මං ගියේ මං යන්න ඕන තැන. කාටවත් ඒකේ අමාරුවක් නැහනේ. ඕනවට වැඩිය මගේ පස්සෙන් ආවොත් මම මගේ ජීවිතේට මොනා කරගනින්ද දන්නේ නැහැ. හැබැයි බැරි වෙලා හරි එහෙම දෙයක් වුණා. ඔයගොල්ලෝ හැමෝම එකට වග කියන්නත් ලෑස්ති වෙලා ඉන්න. ලැජ්ජාවක් කියලා දැන් නැද්ද මන්දා? මනුගේ ජීවිත වලට ලැබෙන්නේ. ඔම හිටපන්. මද ඇලන් දරුවා හදලා ඉන්නවා. මගේ එකෙක් නම් හිටු කී තැන ඉඳ හදන්නේ මං. අපි දරුවෝ හැදුවේ එහෙමයි. ඔහම හිටි. කොහොමද යන්න හදන්නේ? ඔම හිටපන්. කොහෙද යන්න හදන්නේ? මං ගුණවර්ධනගේ දුව වෙන්න පුළුවන්. ඒත් මට ගුණවර්ධන වෙන්න බෑ. මිනිස්සු ළමයි හදන්නේ බෝනික්කෝ වගේද? ඒගොල්ලන්ට ඕන වෙලාවට අඬන්නයි, hina වෙන්නයි, ඇස් නටවන්නයි මට බෑ. උඹ කාටද කතා කරන්නේ ඔහම? ඔය හැම කෙනෙක්ම එක දෙයක් හොඳට මතක තියාගන්න ඕනේ. මම බෝනික්ෙක් නෙවෙයි. හුස්ම ගන්න සතෙක්. දරුවෝ ඉන්න ඕනේ දෙමව්පියෝ කියන දෙයට විතරක් නම් දරුවෝයි වහල්ලුයි අතර වෙනසක් නැහැනේ. කොට වහපන්. කතා කරන්නේ කාටද කියලා දැනගන්න ඉතර වෙලා. මේ කොහොමද බං? ඉවරද මේ තින්දුවේ?
මේ ඉඩෝරේ එළියට බහින්න එපා. අවකාශයේ ඔළුව ඕල් මන්දන් වෙයි. හොඳ තේ ටිකක් දාලා හොඳට අතුලලා බුදියා ගන්න. හරි ගියේ නැත්තම් තේ ටිකක් මතුරලා දාමු. ඕක තමයි සනා ජීවිතය කියන්නේ. අපිට අනිත්තුන්ගේ ජීවිත ගැන හිත හිතා ඉන්න කාලයක් නෑ සනා. කාලයක් නෑ තමයි මිනිස්සු. මේ ගෙදර අයිතිකාරයෝ එන්න කලින් පැනගමු. පැනගමු ටක්කල කාරෙක් ගන්න. අරගන්න. කවුද එකක් කියේ? සුප්‍රියා? 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 මං සැක කරන්නේ බොරුවට නෙමෙයි. ඔයා හිතන්නේ අපිට අමිල මොන හරි දෙයක් හංගනවා කියලාද? මට එහෙම හිතෙනවා. හිතෙනවා? මිනිස්සු හිතන හැම දෙයක්ම සිද්ධ වෙනවා නම් මේ ලෝකේ හැම මිනිහෙක්ම සාර්ථක මිනිහෙක් වෙන්න ඕනේ. අනේ මන්ද. මං කිව්වේ මට හිතුණ දේ. අපි තාම නෙතු අමිලට දුන්නේ නෑනේ. බලමු. මං හිතන්නේ ඇලන් මේ දේවල් අපි දෙන්න විතරක් දැනගත්තාම ඇති. මේ සිස්ටම් එකෙන් පිටපැන්න අපට මහා දුරක් නම් යන්න වෙන්නේ නෑ මචං. පාවෙන රුපියල ඉස්සරහා අපට ඉක්මනටම දන ගන්න සිද්ධ වෙනවා. උඹලා ජීවිතය කියලා අල්ලන් තියෙන ඔච්චරයි. ඕකනේ කියන්නේ. උඹලා ප්‍රැක්ටිකල් නෑ. අපි එක ඉරි කැලලක් ඇඳලා ඒකට එක කියනවා. ඒක ඉස්සරහින් තව ඉරි කැලලක් ඇඳලා අපි ඒකට දෙක කියලා කියන්නේ නෑනේ. අපි ඒකට කියන්නේ 11 කියලා. අපි ඒකට දෙක කියලා කියනවා නම් අපි ඉන්නේ 9ක් පල්ලෙහැයි. ඉතින් මොකද බං වෙන්නේ? මචං මූට ප්‍රශ්නයක් නැහැ. තාත්තගේ බූදලේ තියෙනවනේ ජීවිත කාලෙම සැපවින්නේ. උඹලට සල්ලි දෝනේ. එහෙනම් මේ පාර ඉලෙක්ෂන් එකෙන් දින 80කට වැඩ කරලා ජොබ් කට්ටක් හොයාගන්න. එතකොට ප්‍රශ්න ඉවරයි. ෂුවර් නැතුව මිසක්ක නැත්තම් අශ්වයාට නෙවෙයි ජොකියට උනත් වැඩ කරන්න පස්ස බලන්නේ නැහැ. මට උඹලා ගැන දුකයි බං. උඹලා කතා කරන්නේ නම් මහ ලොකු දර්ශනවාදී. උඹලයි සාමාන්‍ය මිනිස්සු අතර කිසිම වෙනසක් නැහැ. ඇයි නැත්තේ? තියෙනවා. මිනිස්සු නොදැන ඇඳ ගන්නවා. අපි දැනගෙන ඇඳ ගන්නවා. අවසාන ප්‍රතිඵලය ඇඳ ගැනීම නම් ඒ කිසි දෙයකින් වැඩක් නැහැ නේ බං. මුණ්ඩ තේරෙන්නේ නැහැ බං. බඩපණුව දර්ශනවාදී දන්නේ නැහනේ. කොහොම හරි දැනටමත් අපි ගෙවල් වලට ගෙවා ගන්න බැරි තරම් ණයකාරයෝ වෙලා ඉවරයි. නිර්මල මොකද නෙමෙයි. හලෝ
යතුරු පොඩ්ඩක් දී. නදිය යතුරු පොඩ්ඩක්. කොහෙද යන්නේ? අයින්. මොකද්ද බං වෙලා තියෙන්නේ? අනේ මන්දපා. ඉවල ගිල උගෙන් මාගනේ. මොනවද මහත්තයෝ බලන්නේ? ඒ මගේ ගෑණි. මාත්‍යාගේ සල්ලි තියනවද? නෝදකින් අතේ සත පහක් නැති හිඟන්නෝ. ඔළුවක් තියාගෙන මෝඩෙක් වගේ හැසිරෙන්න එපා. වෙලා වෙනකන් පොඩ්ඩක් ඉවසලා ඉමු. හැඟීම් පාලනය කරන්න ඔළුවේ නෙමෙයි සහ. හැඟීම් වලට අපි රැවටෙනවා. මේක ඔළුවෙන් වැඩ කරන්න ඕන වෙලාව. මොකද ડોක්ටර් ගන්නාගේ තාත්ති බය වෙන තරම් ලොකු අමාරුවක් නෑ. ඒත් මෙයාට නම් බලා ගන්න. මේ patient house මම මෙයාගේ husband. මෙයා නිතරම සූසයිඩ් කරගන්න හදනවා. අපේ ෆැමිලි ડોක්ටර් කියන විදිහට මෙයාට සූසයිඩ් කරගන්න එකේ මානසික රෝගයක් තියෙනවා. අන්න ඒක තමයි මාත් කිව්වේ. මෙයා පරිස්සම් කරගන්න ඕනේ. මිනී මරුවා උඹ මැරුවා දැන්වත් පිළිගනින් උඹට වැරදුනා කියලා. ෆෙස්ටිවල් වල ඩ්‍රාමා කළ වැඩක් නෑ බං. බෝය දිය කරන්නේ අපි හැමෝම දැකපු හීනේ. උඹල මට මොන මගුලක්ද කරන්න කියන්නේ? ඉගෙන හිතලා වැඩක් නෑ. හෙට එන මිනිස්සුන්ට මූණ දෙන විදියක් ගැන කල්පනා කරමු. මගිනේ ඩ්‍රාමා එක මං එන මිනිස්සුන්ට කතා කරන්න. මේක එතකොට උඹේ ඩ්‍රාමා එක. උඹේ තමා නාට්‍ය. මේ මම මේ කතා කරන්නේ වගේ හිතන ජරා අදහසකින් නෙමෙයි. තේරුම් ගනි. අදියා ඩ්‍රාමා එක උඹේ වුණාට ලයිෆ් අපේ. අපිටත් හිතට වේදනාවක් එනවා. මට නෑ වේදනාවක්. හෙට අපි ලුම්බිනියට යනවා. මේක පුදුම වැඩක් නේ. පුතා අමිල මම මගුලකටද මගේ පස්සේ එන්නේ. ඊට වඩා සතයක් දෙන්නේ. ඒක තමයි යනවා. මාත් හැංගින් දෙනින් තියෙන ගෑණි
වෙලාවට මට අම්මා කියලා කිව්වේ. ඒකට මං පොරොන්දු වෙච්ච ගානටත් වඩා ගෙව්වා. සල්ලි කියන්නේ ජීවිතේ නෙමෙයි. ඒක බොරුවක්, වංචාවක්, රංගපෑමක්. අත්තරමයි ඇයි මේක තේරුම් ගන්න බැහැ. රංගපාන්න මං නිලියෙක් නෙමෙයි. ෂෝ එක කැන්සල් වුණා මේ. ඔව් අපේ මේ ප්‍රධාන අත්තරංග පාන විදියට පොඩි කරදරයක් වෙලා. ඒක නිසා හැබැයි ඔයාලා ටිකට් ගත්තද? එහෙනම් ඒ ටිකට් වල ඊළඟ ෂෝ එක බලන්න පුළුවන්. අර ඇතුලේ පොලයක් තියෙනවා ඒක වලගේ ටෙලිෆෝන් නම්බර්ස් කියලා යනවා. අපි අනිවාර්යෙන් කතා කරමු. ඒ කියලා යන්න මහත් නංගි කොහෙද යන්නේ? කවුද හොයන්නේ? ඇයි මේ මිනිස්සු ආපහු යන්නේ? අද ඩ්‍රාමා එක පෙන්වන්න වෙන්නේ නෑ නංගි. ෂෝ එක කැන්සල් වුණානේ. ඇයි? අපේ මේ ප්‍රධාන චරිත රංගපාන නිලියට පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා. ඉතින් අපි ෂෝ එක කැන්සල් කරා. මෙහෙමයි මිස්ලාගේ ටෙලිෆෝන් නම්බර්ස් ඇතුලේ කොලයක් තියෙනවා. නංගි වාගේ නම්බර්ස් ලියලා යන්න. අපි අනිවාර්යෙන් කතා කරලා කියන්න ෂෝ එක තියෙන දවසේ. නදීරකෝ? මිස් නදීර හඳුරනවද? ඒ මගේ පුතා. සොරි මිස් ආන්ටි නදීර ඇති ඇතුලේ එයි ඉන්න පොඩ්ඩක්. නදීර පුතා ගණන් ගන්න එපා පුතා. නිවාඩු තියෙන වෙලාවක ගෙදර එවිත් යන්න. නදීගේ ප්‍රශ්නයක් නෙමෙයි ඇන්ටි. මේ ප්‍රධාන නිලියට පොඩි කරදරයක් වෙලා. මං කිව්වා. අයියේ ඔය දෙන්න දැන් ගෙදර යන්න. කරුණාකරලා ෆෝන් එක ආන්සර් කරන්න. මං තාත්තව ෂේප් කරන්න. තමස පන්දිද වෙනකොට ගෙදර යනවා. මොකද මම මිනි මරලා. ටිකක් කේන්ති ගිහිල්ලා ඉන්නේ පස්සේ කෝල් එකක් ගත්තේ. නෑ මං ඉතින් බලන්න අපකට්ටිය. ඒක පිටේ දෙන්නා. රියැක්ෂන් එකෙන් මම ආවා. සිල්වා දම් විතරයි බලයි. එහෙම හරි නෑ නිසන. අපිට අපි මිස් වෙන කවුරුද? මේ නැත්තම් බේ පෙල්ල මිරිකන මම ගහන්න බෑ හරකෝ. nothing horizon. කෑ ගැහුවේ බයට නෙවෙයි සන. පෙල්ල මිරිකලා වැරදිලා හරි මං on the spot උනා නා. සන ආනන්තරිය පාප කර්මයකට අහු වෙනවා. I am your dadano, one of the pia. අමිලා ඇන්ටි මම දැන් මාස 3ක් බලාගෙන හිටියා. කවදාද අර චෙක් එක කෑෂ් වෙන්නේ? හැබැයි පුතෝ හෙට අනිද්දාට බෝඩ් මේ ලයිසන් එක නම් ක්ලෝස් වෙයි. excuse me aunty. මචං සුජියා අනේ මචං මට පොඩි හදිසියක් කළා මචං. මට ලක්ෂ එකමාරක් දීපන් මචං. අනේ මචං අර රොනියා මගේ ලක්ෂ 7ක් හිර කරගෙන මචං. අනේ මචං ඔව් මේ අනේ මචං මේ මණ්ඩේ හරිනේ. අනේ thank you මචං thank you. මුත් සරණයි. මේ පුතේ මගේ වයස අවුරුදු 50. බොලාගේ සුදුලුණු සුවඳ හොඳට මං අඳුරනවා. ලබන සිකුරාදා වෙන්න කලින් මගේ සල්ලි ටික දුන්නේ නැත්තම් එකක් මම බලා ගන්නම්කෝ. අපරාධය අපේ කාලේ මහන්සියයි.
වැරද්ද තියෙන්නේ මිනිසුන්ගේද කාලෙද එහෙමත් නැත්නම් වෙනම තැනකද කියන එකයි ප්‍රශ්නේ. මේක කාර්යරි හොඳ ප්ලෑන් එකක්. රාදේ නදියයි අහුණා. ඔබ කියන්නේ මේක රශ්මිගේ එයා තමයි. හොල්මන් අවතාරයක් වගේ නදියයි ඉස්සරහ හිටගෙන සේර මවුල් කර එයා තමයි. කොහොමුණත් ආයිත් අපි පටන් ගත්ත තැනටම ඇවිල්ලා. වැරද්ද තියෙන ආව පාරේ නෙමෙයි. ආව විදිහේ. මට තියෙන ප්‍රශ්නේ ඊළඟට අපි කොහෙන්ද පටන් ගන්න කියන එක. හින්දාස්ලත් එක්ක වැඩ කරන්න අමාරුයි නේ නදිය අයියා නදිය අයියා නදිය ඒක බොමුද? බෑ. මල්ලි මට වතුරක් දෙන්න. නදිය අයියා නිර්මා. මේක ටර්නින් පොයින්ට් එක. කැමති කෙනෙකුට ඕන තීරණයක් ගන්න. බැරි වැඩ කරන්න බාලෝ. මොකද නන්ද? ආඩ බෑනව අවන්න. ඔය දැක්කනේ? බැරි වැඩ කරන්න එනවා. හරියට ටැමිලි ගෙඩියක්වත් කපා ගන්න දන්නේ නැහැ නේ. අපේ මාමට කියලා කපා ගත්තා නම් හරිනේ. දැන් දැක්කනේ උනේ. මේ කිව්වා මං කිව්වා. මේ ගිරදි කරකින් සම්දිතේ වගේ. මනින්න පස්සේ තියාගන්නකෝ. ගින්න. මට බොහෙ දාන ගොඩට එක්කන යන්න මොඩියෝ. හගල. චාමර කඩේ බලාගන්න. ඔය දන්නේ. මේ හයිනාවන්ගේ දේශයයි